කොහොමද? good morning. ඉතින් ළමයි දන්නවද ළමයි? මම දෙවියන්ගෙන් දෙයක් ඉල්ලලා තියෙනවා. දෙවියෝ මට කිසිම අඩුවක් නොකර දුන්න එකම දේ මොකක්ද කියලා දන්නවද? මං ඉල්ලුවා මට කවදා හරි හම්බෙන්න ඕනේ කොල්ලෝ කියලා. ඒ කියන්නේ මගේ කුසෙන් ඉපදෙන්න ඕනේ කොල්ලෝ කියලා. දන්නවද? මට කොල්ලෝ 3 දෙනෙක් දෙවියෝ දුන්නා. දරු පැටව 3 දෙනෙක් මට ඉන්නවා. ඒ ඇයි දන්නවද? මං දුවලට ආදරෙයි ඒ වුණාට මට දුවලා එපා. ඇයි දන්නවද? මමත් කෙල්ලෙක්නේ. අද මං විඳින දුක මං පත් වෙච්ච අසරණකම් දන්නේ මම විතරයි. මං කැමති නෑ ඒ තත්ත්වෙට මගේ දරුවත් වැටෙනවට. ජීවිතේ ගෑනුකෙක් විඳවන තරම් පිරිමියෙක් කවදාවත් විඳවන්නේ නෑ. විඳවන තැන් තියෙනවා. ඒත් 99%ක්ම විඳවන්නේ ගෑනු අපි. ඒ හන්දා කොල්ලෝ හොඳයි. දන්නවද? මමත් කාලයක් සතුටින් ජීවත් වුණා. ඒත් ඒ සතුට උදුරගත් අවස්ථාවල් අනන්තවත් තිබුණා. ඉතින් මේ ඒ හන්දා මං හිතනවා මේ මට දරුවෝ කොල්ලෝ හොඳයි කියලා. මං විඳින දුක මං කැමති නෑ මගේ දුවෙක් හිටියොත් ඒ දරුවටත් විඳින්න වුණොත් මට ඒක දරා ගන්න බෑ. එහෙම වෙන්නේ නෑ. ඒ හන්දා මං කියන්නේ දුවලා ඉන්න අම්මලට අනිවාර්යෙන් හොඳට උගන්වන්න. හොඳ රස්සාවක් අරන් දෙන්න. කවදා හරි ජීවිතේ තනි වුණ දවසක ඒ කෙල්ලට කරදරයක් නැතුව ජීවත් වෙන්න රස්සාවක් ගන්න පුළුවන් වෙන්න හොඳට උගන්වන්න. ඒ දරුවව S2 වගේ පරිස්සම් කරන්න. සමාජෙ කියලා දෙන්න. තේරුණාද? නැත්තම් ඒ දරුවට එකපාරම ජීවිතේට දුකකට මුහුණ දෙන්න වුණොත් ඒක දරා ගන්න බෑ. ඒ දුක අපිට කොහෙන් එනවද කියලා කියන්න අපි දන්නේ නෑනේ. නේද? ඉතින් ඒ හන්දා දුවලා ඉන්න අම්මලා අනිවාර්යෙන් ඒ දරුවන් හොඳට උගන්වන්න. මේ ලෝකේ පය ගහලා ජීවත් වෙන්න කියලා දෙන්න. තේරුණාද? දුක දරා ගන්න උගන්වන්න. කමෙන්ට් කරන්න, ලයික් කරන්න. බයි.